ඔබ රැඳී සිටින්නේ GJ Spoken English channel එකත් සමගයි. මම ගිහාන් ජයසුන්දර. වාක්‍ය 8කින් ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගමු යන මාතෘකාව යටතේ ගෙන එන 25 වන වීඩියෝ එකත් සමගයි අද ඔබ මේ රැඳී සිටින්නේ. බලන්න අද මම මොනවද ඕගොල්ලන්ට උගන්වන වාක්‍ය 8 කියලා. I told him. දැන් I told him කියලා කියන්නේ මම ඔහුට කිව්වා කියන එක. මං ඔහුට කිව්වා. මං යාට කිව්වානේ. I told him. tell කියන එකේ අතීතය told. tell කියනවා told කිව්වා. එහෙනම් මං ඔහුට කිව්වා I told him. Thank you for your cooperation. Your cooperation කියලා කියන්නේ ඔයාගේ සහයෝගයට. එහෙනම් thank you for your cooperation කියලා කියන්නේ ඔයාගේ සහයෝගයට ස්තුතියි. ඔයාගේ සහයෝගයට ස්තුතියි. Thank you for your cooperation. I swear. මම දිවුරනවා. අන්න මම දිවුරනවා කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? I swear. I swear. මම දිවුරනවා. ඒක වෙන්න බෑ. පිස්සුද අනේ. ඒක වෙන්න බෑ. එහෙම අපි කියනවානේ. ඒක වෙන්න බෑ. කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? How to say in English? It can't be. It can't be කියලා කියන්නේ ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. It can't be. They didn't take anything. දැන් take කියන්නේ ගන්නවා ගෙනියනවා. මම ඊට කලින් වීඩියෝ එකක් කරලා තිනවා take සහ bring වල අර්ථය මොනවද කියලා. ඉතින් කොහොමද ඒක තේරුම් ගන්න කියලා මම ඒ වීඩියෝ එකේ කියලා දීලා තිනවා ඔයගලන්ට GJ Spoken English channel එකේ වීඩියෝස් වලට ගියොත් ඒ වීඩියෝ එකත් බලා ගන්න පුළුවන්. They didn't take anything. ඒගොල්ලෝ මුකුත් අරගෙන ගියේ නෑ. ඒගොල්ලෝ මුකුත් අරන් ගියේ නෑ. මේ මොනවද ඒගොල්ලෝ අරන් ගින් තියෙන්නේ? ඒගොල්ලෝ මුකුත් අරන් ගින්නේ නෑනේ. They didn't take anything. දැන් අපි අහනවා මේ ඔක්කොම හරිනේ? අරේ ඔක්කොම හරි බයන්න එපා. ඔක්කොම හරි. Everything is okay. ඔක්කොම හරි. Everything is okay. දැන් මොකක් හරි කරන්න ගිහලා එහෙම අහනවා මේ ඔක්කොම හරිනේ? හරි ඔක්කොම හරි. Everything is okay. We ain't stealing it. Steal කියලා කියන්නේ සොරකම් කරනවට. Now we ain't stealing it කියන්නේ we aren't stealing it. අපි ඒක හොරකම් කරන්නේ නැහැ කියලයි මෙතන මේ කියන්නේ. අපි ඒක හොරකම් කරන්නේ we ain't stealing it. එතකොට මෙතන ain't කියන එක යොදාගෙන තියෙන්නේ දැන් is am are not වල පොදු නැතාර්ථ පදයක් ලෙසයි මේ ain't කියන වචනය අපි යොදාගන්නේ. එතකොට මෙතන අපි we aren't කියන එකටයි we ain't කියන පොදු නැතාර්ථ වචනය යොදාගෙන තියෙන්නේ. ඒ වගේම කීයක් ඒගොල්ලෝ අරගෙන ගියාද කියලා කොහොමද අහන්නේ? How much did they take? සමහරට හොරු පැනලා වෙන්න පුළුවන්. මංකොල්ලකාරය පැනලා වෙන්න පුළුවන්. මේ කීයක් ඒගොල්ලෝ අරගෙන ගියාද? දැන් අපි ප්‍රශ්නයක් අහනවා. How much did they take? How much did they take? කීයක් ඒගොල්ලෝ අරගෙන ගියාද? How much did they take? How much did they take? මං කව ගන්නවා ගෙනියනවා දෙකම take කියලා. How much did they take? හොඳයි අපි තවත් වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.